හායි ළමයි කොහොමද ඔයාලට? අදත් අලුත් කෑමක් හදන්න යන්නේ. ඒ කෑම නම් ඕගොල්ලන්ට උදේටත් සහ රෑටත් කන්න පුළුවන්. ක්ෂණිකව හදාගන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනින්ම යමු කෑමක හදන්නේ කොහොමද කියලා බලන්න. මේ කෑම එක හදන්න අපිට එළවලු ටිකක් ඕන වෙනවා. ඒ ගන්න එළවලු අපි පොඩියට කපා ගන්න ඕන. මේ විදියට. අර අපි දාන්නේ රෝල්ස් වලට පිරවුම් එක අන්න ඒ විදිහට තමයි මේක හදාගන්නේ. පොඩි ළමයිට උනත් මේක ආසාවෙන් කන්න පුළුවන් කෑමක්. මම නම් මේ කෑමකට හරිම ආසයි. මොකද දන්නවද? ඉක්මනින්ම හදාගන්න පුළුවන්, ලේසි, රසයි, ගුණයි හැමදේම තියෙනවා. මම දැක්කා වෙන පේජ් වල තියෙනවා මේක වෙනස් විදිහට හදලා තියෙනවා. ඔයාලත් ඒ විදිහට හදලා තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න බලන්න. හරි එහෙනම් අපි දැන් බලමු අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. ලුණු, ලීක්ස්, ගෝවා, අමු මිරිස්, සුදු ලුණු, කරපිංචා ටිකකුත් ඕන වෙනවා. අලගෙඩියකුත් තම්බලා ගන්න. වළඳක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාන්න ඕන රත් වෙන්න. ඊට පස්සේ ඒකට ලුණු, සුදු ලුණු, අමු මිරිස්, කරපිංචා ටිකක් බැදුනට පස්සේ ලීක්ස් ටිකයි ගෝවා ටිකයි දාන්න ඕන. ඊට පස්සේ ඒකට ලුණු කුඩු ටිකක්, ගම් මිරිස්, කෑල් මිරිස් ටිකක් දාන්න ඕන. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරන්න ඕන. ඊට පස්සේ ඒකට බිත්තරයක් දාන්න ඕන. හරි එහෙනම් අපි බලමු මේකට අවශ්‍ය රොටි මිශ්‍රණය හදන්නේ කොහොමද කියලා. පිටි ටිකක් අරගෙන තෙල් ටිකක් දාලා ලුණුත් දාලා වතුර දාලා හොඳට කලවම් කරන්න ඕන. කැට ගතිය නැති වෙන්නම හොඳට කලවම් කරන්න ඕන. මේ ගානට තමයි පදම ගන්න ඕන. හරි එහෙනම් ඉතිරි ටික හදන හැටි බලාගෙන ඉන්න. මේ විදියට තමයි අපි මේක හදාගන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලත් හදලා බලලා මට කොහොමද කියලා කියන්න. ගිහින් එන්නම්. bye.